ना पॉइंट दिग्ग वचन वाला केस එක මොකක්ද දිග වචන මම කිව්වේ දිග වචන රටාවක් ගන්න පුළුවන් මේ වගේ දිගම කියන වචන වලත් රටා තියෙනවා දරුවෙක් ආදන ස්මෙල් කොහොමද සංදි වෙන්නේ ස්මෙල් පුතේ හරි ලේසි අල්සයන් ස් නේ ගන්නෙ ස් වෙනම ගත්තා නේ MELL මෙල් ස්මෙල් ඒ දෙක නැවත සංදි කරලා තමයි ස්මෙල් කියලා ගන්න මේක මෙන්න මේ ඔයා ගොඩාක් තැන්වලදී අහලා ඇති ඩික්ටේෂන් වැකේෂන් ඉන්විටේෂන් පාර්ටිසිපේෂන් ප්‍රොඩක්ෂන් නේ කන්ට්‍රිබියුෂන් වැකේෂන් එහෙමයි එහෙනම් කතන්දරේ හරියට අල්ලගන්න TIO මේ දිග වචන වල රටා තියගෙන පට්ටලේ ඉංග්‍රීසි කියන්නේ ඒක දැන් අපිට කෙනෙක්ට කියව ගන්න අමාරු කියලා හිතන දිග වචන වලත් මේ වගේ රටාවක් තියෙන්නේ කියන්නේ මහ ලොකු දෙයක් නැහැ කෑලි කෑලි වල කල්ලා පොඩි කරලා ගන්න ඕන්න බලන්න ලොකු දෙයක් නැහැ දැන් මොකද්ද TION ආවොත් පුතී මොකද්ද ෂෙන් මොකද්ද TION ආවොත් ෂෙන්ම තමයි ෂෙන් මොකද්ද ෂෙන් කියන කාරණාව තමයි ෂෙන් හරි හොඳට අල්ලගන්න පොයින්ට් එක හොඳේ මේ දිග වචන වල කතන්දරේ ෂෙන් මොකද තියෙනවා ඊට පස්සේ තියෙනවා TIO ඒතර TIO වල શબ્දේ මොකද්ද කියලා ගත්තොත් ෂෙන් ෂෙන් මොකද්ද ෂෙන් TION ආවොත් ෂෙන්ම තමයි හරි මේ නෝට්ස් මම ගෲප් වලට දානවා අනිවාර්යෙන් ඉතින් කලබල වෙන්න එපා නෝට් ඔක්කොම දාන්න ගෲප් එකේ නැති කෙනෙක් මේ නම්බර් එකට මෙසේජ් එකක් දාලා ගෲප් එකට ජොයින් වෙන්න ඉක්මනින් 271 640යි 41 96 ගෲප් එකේ නැත්නම් ওই නම්බර් එකට මෙසේජ් එකක් දෙන්න WhatsApp මෙසේජ් එකක් දාලා තියෙනවා ලොකු දෙයක් නෑ TION ආවොත් රටාව අල්ලගන්න රටාව ෂෙන් දැන් මේ කෑලි කෑලි වලට කඩලා ගමු දිග වැඩි නම් ඔන්න බලන්න දැන් මේ ඔපරේෂන් නේ තියෙන්නේ හරි TION ආවොත් ෂෙන් මේක බලමු ඔප්පේ මේ ඔප්පේ ආරේරේෂන් කෑලි තුනකට විතර කඩලා ගන්න ඔපරේෂන් කියන්නේ මෙහෙයුම ඔපරේෂන් ඊළඟට ඇට්‍රැක්ෂන් තියෙන බලමු හරි ඇට්‍රැක්ට් TION මොකද්ද TION මොකද්ද ටියොන් නෙවෙයි මේකේ වා නැත්නම් වචන කියවනකොට ඔපරේටියොන් ටියොන් නෑ වැරදි TION ආවොත් ෂෙන්ම තමයි ෂෙන් හරි ඔපරේෂන් ඇට්‍රැක්ෂන් කියන ආකර්ෂණය කියන මේ මොකද්ද මේ කරෙක්ෂන් නිවැරදි කරන කෙනට ආරාධනා කරනකොට කියන මොකක්ද ආරාධනාවක් කියලා කියන ආරාධනා පත්‍රයක් අපි කියන්නේ ඉන්විටේෂන් කපාට බැරි නම් ඉන්විටේෂන් ටයොන් නෙවෙයි ටියොන් නෙවෙයි TION ආවොත් මොකක්ද ෂෙන්ම තමයි ඒක මතක තියාගෙන රටාව දැන් ලියා ගන්න ඕනේ ගොඩාක් නැත්තම් කියවද්දි වරද්ද ගන්න වචන කියවනකොට
හොඳට මතක තියා මාක් කරගන්න. TION ටයෝන් කියලා හිතේ කෙනෙක්ට. ටියෝන් කියලා නෑ වැරදි. TION වල වචන රටාව මතක තියාගන්න. ෂන්. very simple වැඩක් මේක. invitation. invitation නෙවෙයි. එක pollution. The caution. pollution කියන්නේ දූෂණය. caution කියන්නේ අවදානම්. භයානක. දිග වචන බලමු. relation. education අධ්‍යාපන. educate yon tayon නෙවෙයි. හොඳ education. addition. මොකද්ද addition? ඇයි addition එකතුව. reflection එකක් කියන්නේ reflection. ඔයාට වචන දිග වෙන්න එකපාරට කියව ගන්න බෑ. කෑ 3කට 4කට කල්ලා ගන්න පුතා. කෑලි 3ට 4ට. පාන් කපන්නේ පෙති කපන්නේ ඒ වගේ ගන්න. දැන් reflection එකපාරට හිතා ගන්න බෑ. ref lec reflect. ඔය reflect ඒව ගන්න පන විතර කලින් පාඩමේ කිව්වනේ. re ඒ වගේ ගන්න විදිහ සංදි විසන්දි. හරි. ප්‍රමාලුකු දෙයක් නෙවෙයි ඕක. reflection ඡායාව. ඔය ඇවිල්ලා දිග වචන වලත් වටා තියෙනවා. තව බැලුවොත් මෙන්න මේවත් දිග වචන. ෂන්. TION දැන් දන්නව රටාව දන්නවනේ අවුලක් නැහැ. TION ආවොත් දරුවා ෂන්ම තමයි ෂන්. ශබ්ද ඉන්නවනේ ෂන්. ෂන් YouTube set එක හරියද live එකේ ඉන්නවා බලන්න මොනවා හරි ඕනම දෙයක් right chat එකට දාන්න ඕන එකක් තේර නැත්නම් අහන්න බලන්න ඕන එකක් පිට් එකේ වැඩි කරන්න YouTube set එක. YouTube live එක මේ මොහොතේ යනවා. live class එක තියෙනවා right. TION ෂන් ලොකු දෙයක් නෑ. මහා ලොකු දේවල් නෑ. very simple වැඩක් මේක ඒක. ෂන් එතන බලන්න nation TION portion කියන්නේ කොටස. nation කියන්නේ ජාතිය. caption එකක් කියන්නේ ඡායාරූප පින්තූරයක්. පින්තූරයකට අපි යමක් caption එකක් කියන දානවා කියන යමක් අදහසක් දෙන්න පුළුවන්. අර ඔය Facebook වලින් ඔයාලා ගොඩක් දාන්න පිච් එකක් දාලා caption යමක් කරලා පාටයක් කියන්න පුළුවන්. caption mention කියන සඳහන් කරනවා සිහිපත් කරනවා. action චිත්‍රපටි වල කෑ ගන්න action ගාලා ඩිරෙක්ටර් කෑ ගන්න ඊට පස්සේ නළු නිලි උඩින් පයින්නෝ දුවනෝ පෙරලෙනෝ අන්න action ක්‍රියාව. TION ආවොත් මොකද්ද පුතා? ෂන්ම තමයි TION ආවොත් ෂන්ම තමයි mention action lotion stay
ෂන් railway station police station වගේ ගන්න පුළුවන් gas station petrol station ඒ වගේ ගන්න station motion චලනය සෙලවීම emotion එක හැඟීමක් emotion දුක සතුටක් නේ emotion option හරි තව ඕන තරම් තියෙනවා ෂන් ඔයා ගොඩාක් දැන් පොඩි කාලේ අපි ලියන්නේ අර ඩික්ටේෂන් ඒත් ෂන් කේස් එකක් තමයි ඩික්ටේෂන් වැකේෂන් පාටිසිපේෂන් ප්‍රොඩක්ෂන් තව ඔයා දන්න ෂන් ටිකක් දාන්න chat එකට බලන්න කවුද දන්නේ ඔය කියපුවට අමතරව ඔයා දන්න ෂන් ඒව මොනවද නේෂන් වැකේෂන් ප්‍රොඩක්ෂන් ඉන්විටේෂන් තව ඔයාට තව මතක් වෙනව දාන්න chat එකට බලන්න ෂන් මොනවද ෂන් ඒව ඩික්ටේෂන් අන්න right වැකේෂන් ෂන් කෙනෙක් ගොඩාක් වචන තියෙන ඉංග්‍රීසි වල. තව මොනවද? තව contribution, subscription, confirmation ගොඩාක් දාන chat එකේ දාන්න. ඔයා අහලා තියෙන ගොඩාක් වචන ඇති ෂන් වල දාන්න බල කවුද දාන්න. TION ෂන්ම තමයි ෂන් TION වලින් ෂන් શબ્ද තවත් ෂන් කියන શબ્ද එනවා සමහර දැන් කුෂන් වගේ ඒවා කුෂන් එකක් කුෂන් ෆැෂන් FASH මෙහෙම ගන්න SHION ඒවයි වෙනස් ටෙලිවිෂන් ඒවයි පොඩි වෙනස්කම් නමුත් TION දින ගොඩාක් හැමතැනම TION આવත් අපි શબ્ද කරන්න ඕන ටියොන් ටයොන් එහෙම නෙමෙයි මොකද ෂන් හරි ටියොන් කියයි කෙනෙක් එකපාරට බැලුව ටියෝන් වගේ ටයිෝන් වගේ නෑ TION આવත් පුතේෂන් TION ෂන් පැටර්න් එක ෂන් ඉතින් මහලුකු දෙයක් නැත හරි ෂන්ට තව දිග වචන තියෙනවා මේවා සාමාන්‍ය නෝමලි අපි ගන්න මං කිව්වේ අර ALL ගෝල් කෝල් ALL ආවොත් දාලානේ සනදි රණුල්ලේ දාලා ඩික්ටේෂන් ඇඩිෂන් සබ්ස්ටිටියුෂන් හොඳයි මල්ටිප්ලිකේෂන් ට්‍රාන්ස්ෆෝමේෂන් හොඳයි very good නිය ෆිට් එකේ ඉන්න ඕන හරි ආසාවෙන් අල්ලගන්න මේ ටික හොඳට අල්ලගන්න මේ අමුවේ ආයි ලේසියෙන් මේව කතා කරන්නේ නැහැ පුතා ඉවරයි දැන් හොඳේ බේසික් මේ මුල රටා අකුරු ගලපන සෙල්ලම් ඉවරයි ගොඩාක් පාඩම් තියෙනවා අහලා ඉතින් present tense past tense නේ prepositions pronouns adjectives adverb මේ වගේ ඉංග්‍රීසි ගොඩාක් grammar වැදගත් පාඩම් ගොඩාක් දැන් ඉතින් කරන්න තියෙනවා එහෙනම් බේසික් මේ කියන වෙලේ මේ කියන කාරණා පුළුවන් තරම් අල්ලගන්න හරි දැන් ඔයාලා මේ කෝස් එකේ මුල් මාසෙම නොමිලි හරි මේ මාසෙට බදාද සති 4නේ 5ක්ම තිබ්බ ඉතින් 5ම නොමිලි අද 5 වෙනි සති ඒත් නොමිලෙම තමයි ඉතින් ආයි දෙන්න පුළුවන් දේ උපරිමෙන්ම දෙනවා ඉතින් ආයි සුපිරි chance එකක් ඉතින් ආසයෙන් වැඩ කරන්න ඔළුවේ ටාගට් එකක් තියාගෙන මම කොහොම හරි ගේම ගහනවා කියලා හරි එතනින් එහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයා අනිවාර්යෙන් මේ මාස 6 කෝස් එකේදී හොඳ මට්ටමකට යන්න පුළුවන් ඔයාට උපරිමෙන් වැඩ කරන්න මහන්සි වෙලා වැඩ කරන්න හරි ලබන සතිය තුළ පේමන්ට් ගෙවන්න ඕනේ ඒකෙත් මම විස්තර දාන්නම් දැන් මුල් මාසේ නොමිලේ ලබන බදාද වෙනකොට පේමන්ට් කරපු අයට වෙන ගෲප් එකක් තමයි තියෙන්නේ ඒකට ඔයාලට WhatsApp මම ඩීටේල්ස් දාලා ඒවල තියන්නම් එතකොට ඒකේ පේමන්ට් කරලා ඒක රිසිප්ට් එක අපිට දාලා පැහැදිලි නම දාලා රිසිප්ට් එක දාලා තිබ්බම අන්න ඒ අයට පමණයි ලබන සතිය දැන් chance එක හම්බෙන්නේ මොකද කැමති අයට පේමන්ට් කරලා සම්බන්ධ වෙන්න පුළුවන් කෝස් එක හොඳ නම් හරි අමුයෙන්ම පැහැදිලි කරගන්න ආසාවෙන් අල්ලගන්න පුළුවන් කියලා හිතනවනම් රයිට් වැඩේට සෙට් වෙලා ඉන්න සුපිරි ගේමක් ගහනවා හරිද එකම දේ හරිද ඔයා ආසාව තියාගන්න මේ ඉංග්‍රීසි කියන මහ ලොකු දෙයක් නෙවෙයි හැම දෙයකම ක්‍රම තියෙනවා කෙටි ක්‍රම තියෙනෝනේ අවුලක් නැහැ නේන හරි මම හැම පාඩම වල පොඩි ක්‍රම ටිකක් අදලා තමයි ඔයාලත් එක්ක කතා කරන්නේ එතකොට ඔයාලට ආසාවෙන් වැඩි කරන් යන්න පුළුවන් මේ ALL මොකක්ද අල් නෙවෙයි මොකක්ද ALL ආවත් මතකද all all
ALL all. Or BALL all ball. CALL call. FALL කියලා එකක් තියෙනවා. FALL fall. GALL මොකක්ද goal. all mall shopping mall. HALL hall ශාලාව. WALL මොකක්ද ගන්නෙ wall. wall කියන්නේ බිත්තිය නැත්නම් තාප්පය wall. Also next one TALL tall. small කුඩා stall tall මේ අහලපු දෙයක් නැහැ. තව ගොඩාක් තියෙනවා වගේ. ALL ආවොත් ශබ්දය අඳුර ගන්න. දරුවා වෙන්න ඕනේ මෙච්චරයි. ඔයා මේ වචන කටපාඩම් කරන්නත් එපා. වචන තේරුම් වල කටපාඩම් මුකුත්ම නෙවෙයි. ඒව දැනගන්න ඒව අමතර කාරණේ හොඳයි. නමුත් මේ පාඩමින් මම වැඩිපුර වාට පෙන්වන්න යන්නේ වෙන මුකුත්ම නෙවෙයි මේ ශබ්ද හැදෙන ක්‍රම ටික අල්ලගන්න දැන්. හරි? AT වලින් at කියලා අපි කිව්වා. right එතන ELL આવොත් L කියලා කිව්වා. ALL આવොත් al නෙමෙයි මොකද්ද? all කියන શબ્දෙ ඉන්නවා. ALL આવොත් all කියන શબ્දෙ තමයි. all. ඒවයි එකම දේ AD නේ add නෙවෙයි. ඔන්න පොයින්ට් එක. AD આવොත් පුතේ අදිනවා මොකක්ද? add. AD වලින් add. add LAD lad කියන්නේ කොළු පැටිය. dad dad MAD add mad HAD hat FAD fat PAD pad. ඒතර AD වලින් මොකද add කියලා අදින්න ඕනේ. add නෙවෙයි add. ක්‍රමේ අල්ලගන්න right. SAD is add sad. sad කියන්නේ දුක, glad කියන්නේ සතුට. happy sad වගේ තමයි glad සතුට. TAD tad. ඔන්න ඔහමයි වැඩේට සෙට් වෙන්න ඕන. හරිද? ඉතින් මේ වගේ ගොඩාක් තියෙනවා. මම මේ පොඩි අදහස් ටිකක් ප්‍රධාන වශයෙන් මුලින් දුන්නේ මේ වගේ රටා. ඒතර ඔයා බය නැති වෙන්න ඕන මුලින්ම. ඉංග්‍රීසි මාර ලේසි පුතා. ඒ කියන්නේ ගොඩාක් අපි හිතන් ඉන්න ඕනේ ගොඩාක් ළමයි වචන බුදු අම්මෝ වචන හරි අමාරුයි මේව අල්ලගන්නේ කොහොමද? නෑ. මේ වගේ රටා තියෙනවා. ගොඩාක් දෙන රටා. ඒතකොට ඔයා වචනේ ප්‍රොනවුන්ස් කරන මේ රටා ටික දැක්කම ඔක හුරු වෙච්ච එකම ශබ්දය හරියට කියවනවා. හරි. නැත්තම් TION ආපු ගමන් ඔයා ටියොන් කියලා හරියන්නේ නැහැ. ඩික්ටේටියොන් නෑ. වැරදිනේ. TION අවශ්‍යයි. හරි AT આવොත් at bat cat mat එහෙම මේ ශබ්ද ටික මේ අකුරු වල ශබ්ද කොහමද ඉන්නේ හරි ශබ්ද කොහමද ඉන්නේ කියලා අඳුර ගන්න ඕන. ඒතර ගේම ගන්න පුළුවන්. එකම දේ ආසයෙන් වැඩේ කරන්න. හරි. ඉතින් දෙන්න පුළුවන් දේවල් උපරිම කාරණා ගොඩාක් කතා කරා මුලින්ම අර හෝඩියේ ABCD කේස් එක කතා කරා මේ අදත් සම්පූර්ණ හෝඩිය අකුරු වල ශබ්ද හැදෙන විදි විශේෂයෙන්ම ඉංග්‍රීසි වචන වල ශබ්ද කොහමද ගලපගන්නේ කියලා තමයි අපි ප්‍රධාන වශයෙන් මේ කතා කරන් ආවේ. ඉතින් මේක ගොඩාක් වැදගත් මේ හැමදේම ඔයාලට WhatsApp හරිද WhatsApp group එකට දානවා. ඒකම දේ ආසාවෙන් වැඩ ටික කරන්න රෙඩි වෙන්න. ආසාවක් තියාගන්න උනන්දුවක් තියාගෙන ඔයාලට ගේම ගහන්න පුළුවන්. හරි ලොකු දෙයක් නෑ.